හරි. මේ වීඩියෝ එක බලන ඔයාට මේ මොහොතේ දැන් කරන්න තියෙන වැඩක් මෙන්න මේ වැඩේ ඔයා දැන් නොකර වෙන වෙලාවක කරන්න කියලා හිතලා මේ වැඩේ කල් දාලා ඇති. වැඩ කල් දැමීම procrastination. මෙන්න මේ සඳහා ලෝකේ විද්‍යාත්මකව හොයාගත්ත මේක නවත්තන්න පුළුවන් ක්‍රමවේද 5 ඔයා මේ වීඩියෝ එක විතරෙදි දැනගන්න. හරි. මෙන්න මේ procrastination කියන එක සම්බන්ධව කතා කරද්දී ලෝකේ mental scientistලා ඒ වගේම neuro scientistලා කියන ආකාරයෙන්ම මේක time management වල තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාගේ time එක නැති හින්දා ඔයා මේ වැඩේ කල් දානවා කියන එක නෙමෙයි එතන ඇත්තටම තියෙන ප්‍රශ්නේ. ඔයාගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නය. මෙන්න මේ procrastination කියන එක සම්බන්ධව කතා කරද්දී මොලේ කොටස් දෙකක් මේ සඳහා බලපානවා. පළවෙනි කොටස තමයි limbic system එක. මෙන්න මේ limbic system එකෙන් සිද්ධ වෙන කාරණේ තමයි මේක ඉතාමත්ම ආදි මානවයාගේ ඉඳන් පැවතෙන එකක්. මොකද කිව්වොත් මානව පරම්පරාවේ ආරක්ෂාව තහවුරු කරගන්න. මානවයාගේ ශරීර ශක්තිය ඉවත් වෙන්න නොදී එයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේක සෑම විටම උත්සාහ කරනවා. අලුත් දෙයක් උත්සාහ කරන්න මේ limbic system එකෙන් කැමැත්තක් දක්වන්නේ නැහැ. සෑම විටම comfort zone එකේ ඒ මොහොතේ ස්ට්‍රෙස් එකක් දැනෙන්නේ නැතුව සතුටින් ඉන්න තමයි ඒ වගේ පොඩි දේවල් වලට තමයි මෙන්න මේ limbic system එක විසින් අපිව යොමු කරන්නේ. ඊළඟට දෙවෙනි කොටස තමයි මොලේ තියෙන මේ සඳහා බලපාන prefrontal cortex එක. මෙන්න මේ prefrontal cortex එක සිද්ධ වෙන කාරණේ තමයි අපේ තාර්කික බුද්ධිය ක්‍රියාත්මක කරන එක. මෙන්න මේ තාර්කික බුද්ධිය ක්‍රියාත්මක කරවද්දී අපේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කරද්දී කියන්න පුළුවන් ඔයාට තීරණයක් ගන්න වෙන්න පුළුවන්. මෙන්න මේ සඳහා තමයි මෙන්න මේ prefrontal cortex එක වැදගත් වෙන්නේ. මෙන්න මේ prefrontal cortex එකේ සහ මෙන්න මේ limbic system එක අතර ගැටුමක් ඇති වෙලා තමයි මෙන්න මේ procrastination කියන එක සිද්ධ වෙන්නේ. procrastination වල සිද්ධ වෙන සරලම විද්‍යාත්මක කාරණේ මෙච්චරයි. ඔයාට අමාරු ස්ට්‍රෙස් එකක් දැනෙන ලොකු වැඩක් ආවම මෙන්න මේ limbic system එක විසින් ඔයාගේ prefrontal cortex එකව යටපත් කරලා ඔයාට ඒ වැදගත් වැඩේ අමතක කරලා මේ මොහොතේ කරන්න පුළුවන් පොඩි සතුටු හිතන වැඩ වලට යොමු වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් social media යන එක වෙන්න පුළුවන්, video game play කරන එක වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි වැඩ සඳහා ඔයා යොමු කරනවා. මෙන්න මේකට තමයි procrastination කියලා කියන්නේ. 2 minute rule. 2 minute rule එකේ වෙන්නේ මෙච්චරයි. ඔයාට වැඩක් කරන්න පටන් ගන්න හරිම අමාරුයි. හිතෙන්නම නෑ මේක කම්මැලිම කියලා ඔයාට හිතෙන්නේ. හරි. ඔයා හිතන්න මම මේ වැඩේ විනාඩි 2ක් කරලා නවත්තනවා. එහෙම හිතලා ඔයා මේ වැඩේ පටන් ගන්න. සමහර විට ඔයා මේ වැඩේ දිගටම කරලා ඉවරලා මේ වැඩේ ඉවර වෙනකන් ඔයා දන්නේ නෑ. අන්න ඒක නිසා වැඩක් පටන් ගද්දි තමයි මේකේ තියෙන අමාරුම අවස්ථාව තියෙන්නේ. මෙන්න මේ වැඩක් පටන් ගැනීම කියන අමාරුම ස්ටෙප් එක මේ පළවෙනිම ස්ටෙප් එක තියාගන්න මෙන්න මේ 2 minute rule එක පාවිච්චි කරන්න. Pomodoro technique. මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාට කරන්න අමාරු ඒ වගේම දිගු වෙලාවක් කරන්න තියෙන වැඩක් තියෙද්දි ඔයා ඒ වැඩේ කරද්දී විනාඩි 25ක් ඔයා වැඩ කරනවා. ඒ වගේම විනාඩි 5ක කෙටි බ්‍රේක් එකක් ගන්නවා. මේක එක ටයිම් සර්කල් එකක් විදිහට ගත්තොත් මෙන්න මේ ටයිම් සර්කල් 4ක් ගිය අවස්ථාවේදී ඔයා විනාඩි 15ත් විනාඩි 30ත් අතර ලොකු බ්‍රේක් එකක් ගන්නවා. මෙන්න මේ ක්‍රමය මගින් ඔයාගේ ඵලදායීතාවයේ උපරිමයක පවත්වා ගන්න පුළුවන් කියලා සයන්ටිස්ට්ලා හොයාගෙන තියෙනවා. මයික්‍රෝ ස්ටෙප්. මේ ක්‍රමයේදී වෙන මෙච්චරයි. ඔයා ලොකු ටාගට් හදාගන්න එපා. ලොකු ටාගට් වලට මොලේ කැමති නැහැ. ඒ ටාගට් රිජෙක්ට් කරනවා මොලේ විසින්. ඒ වෙනකොට ඔයාට පොතක් කියවන්න තියෙනවා නම් ඔයා මුළු පොතම අද කියවනවා කියලා ටාගට් එක හදාගන්න එපා. අද දවසේ මේ පොතේ මම පිටු 2ක් කියවනවා. අන්න ඒ වගේ පොඩි කොටස් වලට ඔයාගේ ටාගට් එක කඩා ගන්න. හරි. මේ ඩිස්ට්‍රැක්ෂන් ඉවත් කරනවා කියන කාරණේදී කරන්න මෙච්චරයි. ඔයා වැඩක් පටන් ගන්න කලින් ඔයාගේ ඒ වැඩේට බාධා වෙන ඒ ඩිස්ට්‍රැක්ෂන් සේරම ඔයාගේ ගාවින් අයින් කරන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා ඇහැට පේන්නේ නැති තැනකින් තියලා වැඩේ පටන් ගන්න. අවසාන සහ වැදගත්ම කාරණේ
ඔයා වැඩක් කරන්න පටන් ගත්තී ඒක 100% perfect වෙන්නකම් බලා ඉන්න එපා. වැඩේ දැන් පටන් ගන්න. Now is the great time. දැන් පටන් ගන්න වැඩේ පස්සේ පුළුවන් ඔයාට ඔයාගේ අඩුපාඩු හදාගන්න. දැන්ම පටන් ගන්න. අද මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අපිට subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.